අද අපිත් එක්ක ඉන්නවා යේෂා ෆර්නෑන්ඩෝ. යේෂා කියන්නේ කවුද? මට දැනෙන විදිහට ආදරය ගැන ජීවිතය ගැන දැනෙන විදිහට ලියන කවි පොඩි පොඩි ෂොට්ස් ලියන අපූරු සුන්දර හිතක් තියෙන කෙනෙක්. යේෂට යේෂාව දැනෙන්නේ කොහොමද? මට මං ගැන දැනෙන විදිහ කාලෙන් කාලට වෙනස් වෙලා තියෙනවා. ඔය දෙක අපි හැමෝටම වෙනවනේ. ඔයාටත් එහෙමයිනේ. විටින් විට. yes. ඔව්. එක එක කාලවලදී අපි මම හිතන්නේ අපිට අවුරුදු 20 දී අපි ගැන අපි කරන දේවල් ගැන ආදරය ගැන දැනෙච්ච දේවල් නෙමෙයි ආය අවුරුදු 30 දී දැනෙන්නේ. ඒක අවුරුදු 40ට යනකොට ඊට වඩා සෑහෙන වෙනස් වෙනවා. කාලෙන් කාලයට මං කියන්නේ කවුද කියන එක මට එක එක විදිහට දැනලා තියෙනවා. හැබැයි මං හිතන්නේ අර හැමෝම කියන පොදු දේ මටත් කියන්න තියෙනවා. මම තාම හොයනවා මං කවුද කියලා. සහ මං ඒක ඩිෆයින් කරගන්න ලොකු වෙහෙසක් දරන්නේ නැහැ. ජීවත් වෙනවා කියන්නේ මං හිතන්නේ නිදහසේ ජීවත් වෙන එක. හැබැයි ඔය අහපු ප්‍රශ්නෙට උත්තරයක් තියෙන නිසා මං කියනවා මම නිදහසේ ලියන, නිදහසේ හිතන, පරිම නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සෙක්. හැබැයි සාන්තුවර මිනිස්සෙක් නෙමෙයි. ඒක කිව්වොත් අහන්න හිතන ලංකාව කියන රටේ ගෑනු කෙනෙක්ට නිදහසේ ඉන්න පුළුවන්ද? යම් යම් සීමාවල් ඇතුලේ හැබැයි තමන්ගේ බබල් එකක් හදාගත්තොත් ඒ බබල් එක ඇතුලේ නිදහසේ ඉන්න පුළුවන්. දැන් අපි ගමුකෝ මම ලියන කෙනෙක්නේ. එතකොට මම කියන කෙනා ලංකාවේ සමහර දේවල් තියෙනවා ඒ වලට අප්‍රෝච් නොකර ඉන්නකම් මට නිදහසේ ලියන්න පුළුවන්. උදාහරණයක් විදිහට දේශපාලනයට සහ අර අපි කියන්නේ මේ ආගමික බලාධිකාරියට අත නොතියනකම් මට නිදහසේ ඉන්න පුළුවන්. අත තිබ්බත් ඉවරයි. එතනින් එහාට අපහු යේෂට ප්‍රශ්න. yes so එතකොට අපි බැලුවොත් එහෙම මොකක්කෝ දෙයකට මම තාම මේ පැත්තට මුකුත් ලියන්න හිතලා නැහැ. ඒ නිසා මම නිදහසේ ඉන්නවා කියලා මම හිතනවා. ඔයාගේ පොත් 3ක් තියෙනවා. ඉස්සෙල්ලම ලිලක්නේ පටන් ගත්තේ. ඊළඟට ලයිලක් පෙපමින් පොත මෙතන නෑ. අලුත්ම පොත තියෙනවා ෆ්ලෝරාම. ඒක ගැන ගොඩක් කතා කරන්න තියෙනවා. ලියන්න පටන් ගත්තේ කොහෙන්ද? ලියන්න පටන් ගත්තේ කියන්නේ අතන මම ඉස්කෝලේ කාලේ ඉඳලම ලියනවා. මම හිතන්නේ ඕ ලෙවල් කාලේ වගේ ඉඳලා මම ලියන්නේ. ඊට පස්සේ ඒක ඉස්කෝලේ කාලෙන් පොඩක් නවතිනවා. ඊට පස්සේ ආපහු මම හිතන්නේ ලිවීම කියන එක පටන් ගත්තේ ඔය සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක අපිට ආවට පස්සේ Facebook කියන ප්ලැට්ෆෝම් එක ආවට පස්සේ 2011 2012 වගේ ඉඳන් තමයි මම කියන්නේ මිනිස්සුන්ට කියවන්න ලියන්නේ. පොතක් විදිහට ඉතින් පොතක් එලි දැක්වීමක් කරන්නේ 2019 ලිලක් එක. ඊට පස්සේ ඉතින් ලියනවා. හදිසියවත් ඔයා දැන් ඔයා වගේ හැඟීම් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන්න ලිවීමනේ. ලිව්වේ නැත්තම් ඒක මොනා කරයිද? ලිව්වේ නැත්තම් මිනිමරන්න ඉඩ දෙනවා. එච්චර ෆීලිංස් ගොඩක් තියෙනවා. ඔකට ඇත්තටම මේ ලිවීම කියන්නේ මම මගේ පීඩනයේ සමහර වෙලාවට මොකද අපි හැමං එකක් මුලදිත් කිව්වේ මම සාන්තුවර මිනිස්සෙක් නෙමෙයි. මට කේන්ති යනවා. මොකද අපි දිනදා ගනුදෙනු කරන්නේ එක එක විවිධාකාරයේ මනෝභාවයන් තියෙන මිනිස්සුත් එක්කනේ. ඒතකොට හැමතිස්සෙම ඉවසීම කියන එක ප්‍රගුණ කරන්න හරි අමාරුයි අපිට. නමුත් සමහර තැන් තියෙනවා අපිට අපේ පීඩනේ අපිට ඒ වෙලට දැනෙන දේවල් අපේ චිත්ත වේග පාලනය කරගන්න වෙනවා. සහ අනිත් මනුස්සයගේ මනෝභාවය මොකද්ද කියන එක අඳුනගෙන ඉවසීමෙන් වැඩ කරන්න වෙනවා. නමුත් ඔක කොතනක හරි ඇතුලේ හිර වෙවි තිබ්බොත් පුපුරලා යනවා අනවශ්‍ය විදියකට. එතකොට මේ පිපිරීම හරිම මෘදුව වළක්ව ගන්න තැන තමයි මගේ ක්‍රමවේදය තමයි ලිවීම. එතකොට හදිස්සියක් ලිව්වේ නැත්තම් මම හිරේ වුණා තියෙනවා. මේක ඔයාගේ ජොබ් එකද? නෑ ලිවීම මගේ ජොබ් එක නෙමෙයි. කිසිසේත්ම මම වෘත්තීය ලේඛිකාවක් නෙමෙයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් ලිවීම කියන්නේ මම අර කිව්වා වගේ මගේ නිදහස් වීම උදෙසා කරන දෙයක්. එතකොට ඒක මගේ හොබි එක, ඒක මගේ පැෂන් එක. අනිත් එක කොහොමදත් ලංකාව ඇතුලේ මම දන්නේ මට සාපේක්ෂව කියන වචනේ පාවිච්චි කරනවා. ඒක වෙන කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. මට සාපේක්ෂව ලංකාව ඇතුලේ වෘත්තීයව ලේඛනය තෝරගෙන සර්වයිව් වෙන්න බෑ. පැවැත්වෙන්න හරි අමාරුයි. එනිසා මගේ රැකියාව තියෙන්නේ සම්පූර්ණයෙන් වෙනත් පැත්තකට.
ලිවීම කියන්නේ මගේ විනෝදාංශය, මගේ නිදහස් වීම, මගේ මත්වීම. just out of curiosity අතන අවශ්‍ය ප්‍රශ්න දෙනවා මොනවද කරන්න අතන යශ මොන හරි මේකට අදාළව යන එකක්ද නෑ ඔකට වඩා සම්පූර්ණයෙන් වෙනස් දෙයක්. හැබැයි මගේ ජොබ් එක විස්තර කරන්න ගියාම සාමාන්‍ය වර්සිටස් වල ඒ මොකද්ද කියලා ආයි තව පාරක් අහනවා. මම ඉන්නේ ටෙලිකමියුනිකේෂන් වැස් කියන පැත්තේ. මම දැනට වර්ක් කරන්නේ ඩයලොග් එකේ, වැඩ කරන්නේ ඩයලොග් එකේ. ඩයලොග් සහ තව ඉන්දියන් පාටි එකක් එක්ක දෙගොල්ලෙක් එක්ක එකට වැඩ කරන්නේ. ඒකේ මගේ ජොබ් රෝල් එක මැනේජ් ඔපරේෂන් ලංකාව ඇතුලේ ඒ අදාළ තියෙන ප්ලැට්ෆෝම් එකක් ගේමින් and non ගේමින්. ඒකේ ටෙලිකමියුනිකේෂන් වැස් ප්‍රොඩක්ට්ස් මැනේජ් කරන එක තමයි මගේ ජොබ් එක. මේකේ ලස්සන කැලලක් තිබ්බා. මේ ලයිලක් එකේ 31 මේක තියෙන නික්ෂ්ක්‍රිය වනට තීරණය කර පසු ප්‍රේමයෙන්වත් යලි නොපිපිරේ ගිනි කඳ කියලා. ඇත්තද ආපහු එකපාරක් තීරණයක් අරගත්තොත් ආයෙත් හැරෙන්නේ නැද්ද? ඒක ඔයා මට අදාළව දහන්නේ නැත්නම් මිනිස්සු මම අහන්නේ පොදුවේද? ඔව් පොදුවේ මම හිතනවා බහුතරයක් මිනිස්සු සමහර දේවල් සම්බන්ධයෙන් ස්ථාවර තීරණයකට කියන්නේ මිනිස්සුන්ගේ අර මම ඉස්සෙල්ලත් කිව්වේ මිනිස්සුන්ගේ යම් දෙයක ඉවසීම චෙක් කරලා ඉවර වුණාට පස්සේ අපි එතනින් එහාට ඉන්නවා හැදෙන මිනිස්සයා කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් මිනිස්සෙක්. හරුකි මුරුකාමි කියන්නේ ඔබ එක්වරක් කුණාටුවක් ඇතුලෙන් ගිහින් එළියට ආවට පස්සේ ඔබ තවදුරටත් හිටපු කෙනා නෙමෙයි කියලා. යම් කොටසක් වෙනස් වෙනවා. ඇතුළත යම් කොටස් ටිකක් හෙල වෙනවා. එයා වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එතකොට සමහර දේවල් සම්බන්ධයෙන් ගන්න තීරණ ඔව් වෙනස් වෙන්නේ නැහැ. ඒක මටත් එහෙමයි. මම හිතන්නේ පොදුවේ ගොඩ දෙනෙක්ට එහෙමයි. ඒක තමයි ඔක කියන්නේ දැන් ප්‍රේම සම්බන්ධය වුණා සමහර මිනිස්සෙක්. එයා දැඩිම කියන්නේ යාට කලකිරෙන්න පුළුවන් උපරිමයට කලකිරිලා රිදෙන්න පුළුවන් උපරිමයට රිදිලා වුණාට පස්සේ යා තීරණයක් ගත්තොත් මට ප්‍රේමය කියන්නේ තවදුරටත් මගේ ජීවිතයට අවශ්‍ය දෙයක් නෙමෙයි කියලා. එහෙම තවදුරටත් ප්‍රේමයේ ජීවිතයට ලං කර නොගත්ත මිනිස්සු ගැන මම දන්නවා. හැබැයි ඒ අතරේ මං වගේ හතරේට පෙරේත මිනිස්සු ඉන්නවා. කොච්චර උනා කරා පාඩම් ඉගෙන එතකොට එහෙම අයට සමහර මාතෘකා සම්බන්ධව එයාලගේ තීරණ එහෙම ස්ථාවර ඒවා වෙන්නේ නැහැ. සමහර දේවල් සම්බන්ධව ඔව් ස්ථාවරයි ඒ තීරණ. ලංකාවේ ආදරේ රිලේෂන්ෂිප්ස් කසාදය කියන එක හරි ඉන්ටර්කනෙක්ටඩ්. ලංකාවේ ගෑනු කෙනෙකුට ඇයි නිදහසේ ඉන්න අමාරු? මම දැකලා තියෙනවා ගොඩක් කලාවට අපි ගෙවල් වල හරි මොන හරි ෆ්‍රේම් එකක් තියෙනවා. අපි මේ ෆ්‍රේම් එක ඇතුළට වෙලා ඔයා මෙහෙම ඉන්න කියලා අපි පුෂ් කරලා දෙනවා ගෑනු ළමයි. ඔව්. මම මේක ඇත්තටම මීට කලින් දෙතුන් වතාවක්ම කතා කරලා තියෙනවා. ලංකාව ඇතුළේ ඇත්තටම ගෑනු ළමෙක් විතරක් නෙමෙයි පිරිමි ළමෙක් වුණත් හදන්නේ බොක්ස් එකක් ඇතුලේ. එන පේන විසිබල් බොක්ස් එකක් නෙමෙයි. ඒක ඉන්විසිබල් බොක්ස් එකක්. සංස්කෘතිය, පෞල් සංස්ථාව, ආගම ඔය හැමදේමත් එක්ක යව හදන්නේ කොටු කරලා. ගෑනු ළමෙක් නම් අර අපි දන්න දේ තමයි පුංචි කාලේ සාමාන්‍යයෙන් දැන් නම් මම හිතනවා තත්ත්ව ටිකක් වෙනස් කොළඹට වෙන්න. නමුත් කොළඹින් පිට සබර්බන් සහ එතනින් එහා ගම්වල තවමත් ඉතින් ගෑනු ළමෙක් ලොකුවට කෑ ගහලා මුකුත් hina වෙන්න කරන්න බෑ. හවස 6 පහු වෙලා ගෙදර එන්න බෑ. ඊට පස්සේ දනිස්සෙන් පොඩ්ඩක් හරි පල්ලෙහාට ඇඳුම තියෙන්න ඕනේ. සහ ගෙදර අපි හිතමුකෝ මොන හරි හොඳ කෑමක් හදනවා කියලා. කෑමෙන් කොහොමද ලොකු කොටස ගෙදර පිරිමි ළමයි ඉන්නවනේ පිරිමි ළමයට තමයි බෙදන්නේ. හැබැයි අපි දන්නවා වෛද්‍ය විද්‍යාත්මකවම මම කියන්නේ පිරිමි ළමයින්ට පෝෂණය ඕනේ නැහැ කියලා නෙමෙයි. හැබැයි ගැහැණු ළමයෙක්ට වැඩිපුර පෝෂණය ඕනේ. යාගේ ජීවිතේ යම් කාලයකදී යාට පෝෂණය අවශ්‍ය වෙනවා. එයා දරුවෙක් වදනවා කියන කාරණාවේදී යාට පෝෂණය අත්‍යවශ්‍යයි. හැබැයි ගෙදර හැමතිස්සෙම පෝෂණ කොටස පව වැඩිපුර හම්බ වෙන්නේ පිරිමි ළමයාට. මොකද මේක අපි කියන්නේ පුරුෂයාට මූලික තැන දීලා යන සමාජයක් නේ. හරියට කිසි ගැටලුවක් නැහැ. හැබැයි මම හිතනවා දැන් ගෙදර මල්ලි වුණත් සමහරවිට මල්ලි ලොකු වෙනවනේ යම් ප්‍රමාණයක. ඒ කියන්නේ අක්කට වඩා මල්ලි උස යන කාලයක් එනවනේ කරඬු උස් මහත් වෙන කාලයක්. ඒ කාලෙදී සමහරවිට ගෙදර අම්මා හෝ තාත්තා විසින් බලය පවරනවා. අක්කා කාත් එක්ක හරි කතා කරොත් අක්කට තරවටු කරන්න නැත්නම් පරක්කු වෙලා එනවා නම් ඒ ටික කරන්න. එතකොට පිරිමියා හැදෙනවා ආව් මම ගැහණියව පාලනය කරගෙන يعني ගහලා බැනලා හරි එයාව පාලනය කරගෙන තමයි මම
ස්මහත් වෙන්න ඕනි කියලා. ඒ වගේම තමයි එයා තව පුරුදු වෙනවා. එයාට කියනවා චුටි කාලේ ඉඳලා අඬන්න බෑ. පිරිමි ළමයි අඬන්නේ. ඇඬුවොත් ප්‍රශ්නයක් ගෑන් ළමෙක් වගේ කියලා. එයාගේ ඉමෝෂන්ස් දිය කළා දාන්න දන්නේ නැහැ. එතකොට ලොකු වෙලා ඒව අර මං කිව්වා වගේ වෙන වෙන තැන් වලින් පුපුරලා යනවා. ඉතින් ලංකාව ඇතුලේ මම හිතන්නේ ඔය බොක්ස් වලට දාලා හැදුවම ගෑන් ළමෙක්ටවත් පිරිමි ළමෙක්ටවත් කියන්නේ එයා ජීවත් වෙන පළවෙනි අපි කියන්නේ පළවෙනි සමාජානියෝජනයේ සිද්ධ වෙන පෞල් සංස්ථාව ඇතුලේ එයාගේ නිදහස තියෙනවා කියලා. හැබැයි පසු කාලීනව ඒක ළඟා කරගන්න මිනිස්සු ඉන්නවා. එයාලා මං හිතන්නේ අවුට්ස්ටෑන්ඩින්. එයාලා යම් යම් දේවල් ලෝකෙට දායාද කරනවා. යහපත් දේවල්. අලුත් දේවල්. ඔයා ගොඩක් ලියනවා ආදරේ ගැන. ඇත්තටම මම ඔයාව ෆලෝ කරන්න පටන් ගත්තේ ඒ දේවල් කියවන්න. හරිම ලස්සනයි. හරිම ලස්සනයි සහ ගොඩක් කලලා හිතට දැනෙන දේවල් අපි කල්පනා කරලා බලන්න පොඩි දේවල් ඔලුවට යනවා. ඔව් ඇත්ත නේද මේ මෙයා කියන්නේ ඇත්ත නේද කියලා. ඇයි රිලේෂන්ෂිප්ස් බ්‍රේක් වෙන්නේ ගොඩක් වෙලාවට? මිනිස්සු ඇයි අයින් වෙන්නේ? ආදරය කරලා එකපාරට වෙන් වෙලා යන්නේ කොහොමද? ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි. මම නිකමට මේ ප්‍රශ්නේ ඔයාගෙන් අහන්නද? ඔයා හිතන්නේ ඇයි එහෙම වෙන්නේ? මට හිතෙනවා එක කාලයකදී ආදරය කියන එක දැනෙන ප්‍රමාණය අඩු වෙනවා කියලා. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් පටන් ගන්නකොට හරිම ඉන්ට්‍රෙස්ටිං, හරි එක්සයිටිං. දකින්නකොට මම හිතන්නේ ඩොපමින් ඩෝස් එක යනවා ඇති, ස්කයි රොකට් වෙනවා ඇති. සමනල්ල පියම්බරනේ බඩේ. ඒක එන්නේ අඩු වෙනවා. මට හිතාගන්න බෑ සමහරට අපි පුරුදු වෙනවද මේ මනුස්සයාට පුරුදු වෙනවා වැඩි වෙනවද? නැත්තම් අපි නිකන් සමහර කලකට දැකලා ආස වෙලා ඊට පස්සේ එතනින් එහාට එපා වෙනවද කියලා. එතන හරි කන්ෆියුසින්. මට තේරෙන්නේ ඇයි එහෙම කාලයක් යනකොට එයා ගැන තියෙන කැමැත්ත. දැඩි කැමැත්ත, දැඩි ආසාව, ලෝභකම කියන එක දැඩි පාට් එක එන්න කැපිලා යනවා. එක තැනක් එනවා ඇයි මම මේක ටොලරේට් කරන්න කියලා. අන්න එතන තමයි බ්‍රේක් අප් පොයින්ට් එක. good point. මට හිතෙන්නේ ඒක නේ ඔය හැම අවධියක්ම අපි හැමෝම පසු කරනවා. මනෝවිද්‍යාත්මකව අපි කියනවානේ සාමාන්‍යයෙන් දෙන්නෙක් අතර උපරිම ආකර්ෂණයේ තියෙන මාස 18ක් පවතින්නේ කියලා. එතනින් පස්සේ එකිනෙකාව තෝරා ගන්නව නම් තමයි ඒක ආකර්ෂණයෙන් එහා ගිහපු ආදරය කියලා කියනවා කියලා මනෝවිද්‍යාව තුළ කියන්නේ. හැබැයි ඕකට අභියෝග කරන මිනිස්සු ඉන්නවා. හරි කොහොම වුණත් කියන්නේ මම දන්න දේ තමයි මමත් ඔය හැම එකම පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. මම එක එක කාලවල ආදරය ඇතුළේ එක එක විදියට හැසිරීලා තියෙනවා. සම්පූර්ණයෙන්ම පරිණත විදියට හැසිරෙලා නැහැ දිගින් දිගටම. නමුත් අපි ඇත්තටම දිගින් දිගට කරන්නේ පාඩම් ඉගෙන ගන්න එකනේ. එතකොට මට හිතෙන්නේ ඔය බ්‍රේක් අප්ස් කියන එකට එකක් මූලික හේතුව අදවා කියපු කාරණාව. ෆේඩ් වීම, ආකර්ෂණය මුලින්ම අපිට මිනිස්සෙක් ගැන ඇති වෙන්නේ මං හිතන්නේ ආකර්ෂණය. ආදරේ නෙමෙයි. ඒක ආදරේ බවට හැරෙන්නේ මනුස්සයා ගැන අපි ටික ටික අඳුර ගන්නයාගේ ඇතුලේ තියෙන අභ්‍යන්තර වටිනාකම් ටික අපි හඳුනා ගන්නකොට තමයි සමහරට අපි මනුස්සයා කෙරෙහි ආදරය කියන එක ඇති වෙන අපිට පටන් ගන්න කරුණාව ඇති වෙන්න පටන් ගන්නෙ. සහ මන්ට හිතෙනවා කියන්නේ අර එයා ගැන තිබ්බ අපි කියන මොකද ස්පාර්ක් එක නෑ වගේ දැනෙන්න එක හේතුවක් අපි මිනිස්සෙක්ට හුරු වෙනකොට අපි කම්මැලි වෙන්න ගන්නවා කියලා මට හිතෙනවා. සහ ඒ මිනිස්සයා කම්මැලි වෙන්න ගන්නවා. දැන් මුල් කාලේ තියෙන ලස්සනම ඇඳුම දැන් ගියාට හුරු වුණාට පස්සේ එහෙම යන්නේ නැහැනේ. නේ? ඔව් ඒක ඇත්ත. ඊට පස්සේ ඔය අහුවෙන එකක් ඉඳගෙන යනවා. කොණ්ඩේ ඔහෙ දාගෙන යනවා. සමහරට පර්ෆියුම් එකක් යූස් කරන්නේ නැහැ. මොකක්කෝ මං හිතන්නේ අර මුල්ම දවස්වල අපිට තියෙන ඉම්ප්‍රෙස් කිරීමේ උවමනාව නැති වෙනවානේ පුද්ගලෙක් අපිට හුරු පුරුදු වුණාට පස්සේ. එතකොට හැබැයි මං හිතන්නේ එතනදී නොදැනුවත්වම දෙපාර්ශවයට හෝ එක් පාර්ශවයකට අනිත් කෙනා ගැන තියෙන ඉන්ට්‍රෙස්ට් එක නැති වෙලා යන්න යම් ප්‍රමාණයකින් පටන් ගන්නවා. මොකක් හරි බැඳීම අඩු එක්කෙනාට කියන්නේ හදවත ඇතුලේ බැඳීම ටිකක් ලිහිල් කෙනාට ඒක අඩු වෙලා යන්න පටන් ගන්නවා. එහෙම බ්‍රේක් අප් එකක් වෙනවා. එහෙම නැත්නම් තව දෙයක් තියෙනවා. මම තව ප්‍රශ්නයක් අහන්නද? අපි ජීවිතේ වැඩියෙන්ම රිද්දන්නේ කාටද? ළඟම ඉන්න කෙනාට. වැඩියෙන්ම ආදරය කරන කෙනාට. වැඩියෙන්ම මට හොඳටම ෂුවර් මාව දාලා යන්නේ නැහැ කියන කෙනාට තමයි වැඩියෙන්ම රිද්දන්නේ. ඇයි ඒ? මොකද මම දන්නවනේ එයා දාලා යන්නේ නැහැ කියලා. take them granted. යා. ඒකලම අපි අපි හිතන මොනා කරත් යන්නේ නැහැ. මෙයා ඉන්නවා කියලා දන්නවා. දැන් අපි හිතන අම්මා තාත්තා. ඔව්. අපි ඇත්තටම සමහරවිට ලොකු හැම වෙලේම සමහරට බලනකොට අපි හිත රිද්දනවා. ඒගොල්ලන්ගේ පොඩ්ඩට අපි කෑ ගහනවානේ. වැඩිපුරම රණ්ඩු වෙන්නේ අම්මත් එක්ක. හැබැයි අපිට වැඩියම ඕනේ තෙන්ගොල්ලන්ව. සහ අපි දන්නවා කොයි වෙලේකවත් දාලා යන්නේ නැත්තේ තෙන්ගොල්ලන්ව කියලා. අපි කොයි වෙලේකවත් දාලා යන්නේ නැහැ කියන අෂුරන්ස් එක අපිට තියෙන මිනිස්සුත් එක්ක තමයි වැඩිපුරම ඒ කියන්නේ රණ්ඩු වෙන්නේ ඒගොල්ලන්ට රිද්දන්නේ. සහ මේ ඔය දාලා යන්නේ නැහැ කියන කෑල්ල ඔලුවට ආවට පස්සේ අපි ඒක ඇතුළේ ඉන්නවනේ.
අන්න එතන තමයි මම හිතන්නේ අපිට වරදින තැන. හැම කෙනෙක්ගේම ඉවසීමේ සීමාවක් තියෙනවා. පයින් තැනක් එනවා. එතනින් ආවට පස්සේ අනිත් මනුස්සයාට යාගේ ඇතුලේ යව ප්‍රශ්න කරන්න ගන්නවා. ඇයි මම මේක ඉවසන්නේ? ඇයි මම මේ දේවල් වලට සුදුසුද කියලා. අන්න ඒ කැලලට ඇවිල්ලා මිනිස්සෙක් කොච්චරනත් අපි හැමෝම වැඩියෙන්ම ආදරය කරන්නේ අපිට. එයාට යාගෙන තියෙන self love එක පටන් ගන්න තැනදී අපිට යව හිමිවීම පටන් ගන්නවා. ඒ හිමිවීමේ රිවර්ස් පාර්ට් එකක් නැහැ. බොහෝ දුරට. එතකොට මම අර කියන අර කවියේ තියෙන එක වෙනවා. යම් තීරණයකට දැඩිව ආවට පස්සේ ඒකයි හැරෙන්නේ නැහැ. ඒ මනුස්සයව කියන අපිට එපාම වුණොත් ආයෙ එතනින් හට යෝන වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ. මේ මනුස්ස සම්බන්ධයෙන් සමහරට අපේ ඇතුලේ තියෙන යම් ගෞරවයක්, යම් කාලයක ඇති වෙච්ච ආදරයක් නැති වෙනවා කියලා. හැබැයි ඒ ආදරය හෝ ගෞරවය එතනින් හට වර්ධනය වෙන්නේ නැහැ. ඒක කියන්නේ පවතින දෙයක් නෙමෙයි. ඒක අතීතයට අයිති යම් සමරුමක්. ඒ චැප්ටර් එක අපේ ජීවිතේ ඉවර වෙනවා. yes. ඔයා ලියන්නේ අත්දැකීම්ද? බොහෝ දුරට ඔව්. අත්දැකීම් සහ මගේ හදවත බහුතරයක් මම ලියන්නේ 80ක් 85ක් ඔව්. හැබැයි නිර්මාණයක් කියන්නේ සම්පූර්ණයෙන් අමුවේ අපේ දේවල් ලියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතනදී රසකාරකයක් විදිහට රේන්ද සහ බොත්තම් විදිහට පරිකල්පන එකතු වෙනවා. අපි පොඩ්ඩක් ෆ්ලොරම ගැනත් කතා කරමු. yes. මේක දාන්න මේ දෙක මොන හරි කරලා දාන්න. මේකේ මේ පොත් දෙකක්ද? මේක තමයි ඉස්සෙල්ලම මට ආපු ප්‍රශ්නයක දෙකක් රතු පාට එක පොඩක් exciting interesting colors. අනික එක හරි calm. blue. blue කියන්නේ calm වෙන පාටක් නේ. interviews වලට අදගෙන යන්න කියන blue. පොඩක් impress කරන්න. පොත් දෙකක්ද? නෑ. ඕක එක පොතක්. ඔය දෙකේම තියෙන එකම කතාව. හැබැයි හේතු කාරණා කිහිපයක් මත මට ඕන වුණා පොතේ cover pages පාට දෙකකින් ගන්න. එකක් සාමාන්‍යයෙන් මිනිස්සු පොතක් කරනකොට ඒක එකම cover කලර් එකකින් යනවා මිසක් වෙනසක් එහෙම හිතන්නේ නැහැ. බට් මට ඕන නම් මගේ පොත පාට දෙකකින් ගන්න. දෙවැනි කාරණාව ඕකේ ඔය කලර්ස් දෙකෙන් සංකේතවත් කරන්නේ පොතේ ඉන්න ප්‍රධාන චරිත දෙක එයාලගේ ප්‍රධාන චරිත ලක්ෂණ. එක්කෙනෙක් ගැඹුරු මුහුදක් වගේ සංසුන් හරිම මොනවද කියන්නේ ගැඹුරු සිතුවිලි තියෙන කෙනෙක් තමයි ඕකේ පිරිමි චරිතය. ගැහණු චරිතය ආදරෙන් හැඟීම් වලින් පිපිරෙන ගිනි කන්දක් වගේ කෙනෙක්. හැබැයි ආදරණීය කෙනෙක්. ඉතින් එයාව සංකේතවත් කරන තමයි පොපි රෙඩ් එක. පිරිමි චරිතය කියන්නේ ගැහණු චරිතේ තාජි, පිරිමි චරිතේ දීප් සංකේතවත් කරන්න තමයි හද නිල් පැහැය. සහ පොත කාට හරි තෑගි දෙනවා නම් ඒ දෙන කෙනාගේ චරිත ස්වභාවය අනුව බලලත් පොත කලර් එක ඩිසයිඩ් කරගන්න පුළුවන්. හරි ඉන්ට්‍රස්ටිං. ඔයද මේ අවුරුදු පොතක් ලියනවද? නෑ මේ අවුරුද්ද මට කම්මැලි. මම ලියන කම්මැලි මිනිස්සේ. මේ අවුරුද්දේ මම පොඩ්ඩක් නිදහසේ ඉන්නවා සහ මම පොඩ්ඩක් ස්ටඩි කරනවා මම ඊළඟට ලියන්න හිතන් ඉන්න පොත සම්බන්ධව. හැබැයි පොත මොකද්ද කියලා මම ඊළඟ ප්‍රශ්නේ. ඒක ඊළඟ අවුරුද්දට ඒක පොඩ්ඩක් බලන් ඉමු ඊළඟ එක වෙනකම්. ඒ කියන්නේ අපිට තව අවුරුද්දක් ඉවසන්න වෙනවා අලුත් පොතකට. අවුරුද්දක් අවුරුද්දකමාරක්. මින් තමයි most interesting. interesting කියලා කියන්නේ මම ආසයි ඒක තියෙන පොඩි shots වලට daily ජෙහෝස් විට්නස්ලාගේ තියෙන පොඩි daily diary එකක්. ඒගොල්ලෝ පොඩි මේ දීලා තියෙනවා බයිබල් verse එකක් කියවන්න. දවසට මේක ඔළුවට දාගෙන කියවන්න. මේක තමයි ඔයාගේ ඔළුවට යන මේ දවසට වැදගත් වෙන දෙයක්. අන්න ඒ වගේ දවසට එක ගන්න එක කියවන්න දේවල් තියෙනවා. පොඩි ඉන්ට්‍රස්ටිං ෂොට්ස් තැනකින් පෙරලන් කියවන්න. ඕන කොතනින් කියවුවත් මොන හරි ආස හිතෙන අර ෆොටෝ කැප්ෂන්ස් වලට දාන්න පුළුවන් වගේ ඉන්ට්‍රස්ටිං දේවල් තියෙනවා. ඕවර්ඩෝස් කරගත්තේ නැහනේ. ඒලි චුට්ට කියවනවා. අන්න ඒක ආයෙත් කියවන්න පුළුවන්. මොකද ඒකේ සමහරක් දේවල් තියෙනවා ඔළුවට ආයෙත් දාගෙන අර ෂුට්ටක් වෙලා හිතලා පරණ කොහෙට හරි ඇවිදගෙන ගිහිල්ලා පරණ අස්සකට වෙලා පොඩ්ඩක් ඒක එන්ජොයි කරලා ආයෙත් වර්තමානයට ඇවිල්ලා වර්තමානයේ වැඩ කරගෙන යන්න. අපි ෂුට්ටක් ලිලක් ලයිලක් ගැන කතා කරමු. මම මේ ලිලක් පොතත් එක්ක තමයි මම ඇත්තටම දැක්කේ. ඔයා මේක සයින් කරන්න බුක් ෆෙයා එකට ආපු දවසක තමයි ඉස්සෙල්ලම මම දැක්කේ. මම කතා කරන්න හැදුවා මට කතා කරන්න හම්බුනේ නැහැ. මොකද ඔයා එච්චර බිසි එච්චර පිරිසක් හිටියා මේ පොත් දෙකට සයින් කරගන්න. නෑ අද මම වගේ මේකට සයින් එකක් ගන්න ඕනේ. ඔය
ඔයාගේ ස්ටාර්ට් එක කියන්නකෝ. ස්ටාර්ට් එක ඇත්තටම ලිලැක් හැබැයි මට එකන අර අපි හැමෝටම තියෙනවානේ පොඩි පොඩි හීන. එතකොට පොතක් කරනවා කියන හීනේ තිබුණාට ඒකට කිසි උවමනාවක් මට තිබුණේ නැහැ. මම මුලදී කිව්වා මම හරිනම් කම්මැලි මිනිස්සෙක්. එතකොට ඔය පොත කරමු කියන එක ඇත්තටම මොකද මට මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක විදිහට හම්බුණ ඕක මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක. 2019 අවුරුද්දේ මගේ බර්ත්ඩේ ගිෆ්ට් එක. එතකොට ඕක කරමු කියලා ඒ වෙලාවේ මගේ වටේ හිටපු මගේ හොඳම යහළුවෝ කිහිප දෙනෙක් මොලා අයියා ඇතුළු ඔයා මොලාව දන්නවනේ මොලා අයියා ඇතුළු කිහිප දෙනෙක් එකතු වෙලා එංගොල්ලොම තමයි ඉතින් පොත සම්පූර්ණයෙන්ම ඩිසයින් කරලා පොතට එන චිත්‍ර ඇඳලා කවර් පේජ් එක හැබැයි කවර් පේජ් එකේ කලර් එක නම සහ එන ආර්ට් වර්ක් එක මේක මට මේ විදිහට ඕනේ කියන එක මම ඉල්ලුවා ඊට පස්සේ ඒ ටික කරලා ලොන්ච් එක තියෙන තැන ඔක්කොම දේවල් ටික arrange කරලා කරේ එංගොල්ලෝ. ඉතින් එහෙම තමයි ලිලැක් කියලා පොතක් බිහි වෙන්නේ. අතර මනීසා නෙමෙයි මගේ යාළුවෝ නිසා. සමහරවිට මම කියලා කවුරු හරි කෙනෙක් ලියනවා නම් අද එතන ඒ මොහොතේ හිටපු හැම මිනිස්සෙක්ටම ඒකේ ගෞරවය හිමි වෙන්න ඕනේ. එහෙම තමයි ඉතින් පටන් ගන්නෙ ලිලැක් 2019 හැබැයි ලිලැක් ටිකක් හිමින් තමයි මිනිස්සු අතරට ගියේ මටත් ඒක හැමම අමතක වුණා ඊට පස්සේ ඕක ආයි 2022 මම හදිසියේ එක්තරා දෙසැම්බර් විතර හදිසි තීරණයක් මත ලයිලැක් කියලා පොතක් එළියට දානවා හැබැයි ලිලැක් එක එක්ස්ටෙන්ෂන් එකක් විදිහට වගේ ඊට පස්සේ ලයිලැක් එකට අර ලිලැක් එනකන් තව ඔය අතරමැද බලන් හිටපු පිරිසක් ඉන්නවනේ පොත නැතුව. එතකොට අන්න යාලා ලයිලැක් එක ගන්න පෙළඹෙන. එතකොට ලයිලැක් එකට හැදෙනවා පොඩි අර අපි කියන්නේ පොඩි ෆෑන් බේස් එකක් සහ පොඩි අර ඒක පොඩි පීක් පොයින්ට් එකකට එනවා. ඔව් හයිප් එකක් එනවා. ඉතින් එතකොට ඒකත් එක්ක ආයි ලිලැක් රීප්‍රින්ට් වෙනවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මම ලිලැක් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක කරලා දානවා. ඒක මම මට අවුරුදු කමාරක් විතර ගියා ඒක ට්‍රාන්ස්ලේට් කරන්න. ඔව් දැන් සමහර ඉංග්‍රීසි කියන්නේ ෆ්ලැට් ලැන්ග්වේජ් එකක් මන්ද මට සාපේක්ෂව සිංහලට සාපේක්ෂව ඉංග්‍රීසි කියන්නේ හරි ෆ්ලැට් ලැන්ග්වේජ් එකක්. ඒක සමහරවිට අපි සිංහලෙන් කියන ලස්සන ටික සිංහලනේ. ඒක ඉංග්‍රීසි වලින්ම අපි අලුතෙන් ලියනවා නම් ආයෙක ලස්සනට ලියන්න පුළුවන් වෙනවා. හැබැයි ට්‍රාන්ස්ලේට් කරනකොට ඒක හරි අමාරු වැඩක්. අර අපිට ඕන සිංහල අපි කියලා තියෙන දේ ඉංග්‍රීසි වලට ගන්න එක හරි අමාරු වැඩක්. ඒක ඒ බියුටි එකෙන් ගන්න එක. එතකොට 2023 ලිලැක් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක එනවා 2024 ඔයා ඔය කියන ඔයා ආස පෙපර්මින්ට් එක එනවා මම හිතන්නේ ෆුල් එක්ස්ට්‍රාවගන්ට් බූස්ට් එකක් ඒක හිතගෙන මේක සෑහෙන හයිප් වුණා අනේක මම හිතන්නේ මිනිස්සු ආසාවෙන් කියවොත් චූටි සයිස් එක පොඩි ඕන තැනක ගෙනියන්න පුළුවන් මම ඒක මම හිතන්නේ ඇට්ලිස්ට් ස්ට්‍රිප්ස් 3කටවත් ගෙනිච්චා yes ඕන තැනකට ගෙනියන්න පුළුවන් එක කෑල්ලක් දවසකට ඇතේ ඔව් චුටි කෑල්ලක් ඒක මම හිතන්නේ අර ඒ නිසා මිනිස්සු ගන්නවා තාමත් රීප්‍රින්ට් වෙනවා I think ඒකේ අයිඩියා එක මොකක්ද ඒක ඇත්තටම ඒක වුණේ දැන් මම ඒ දවස්වල ඔෆිස් යන්නේ ට්‍රේන් එකේ උදේට හවසට එහෙම ඉතින් ට්‍රේන් එකේ යනවා කියන එක අර මං කියනවා වගේ මිනිස්සුන් ඉවසන් යන එක හරි අමාරු වැඩක් නේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල එතකොට මම සාමාන්‍යයෙන් කරන්නේ එක්ක පොතක් කියවන එක පොතක් ඇතුලේ ගිලෙන එක නැත්තම් ඔය මොනවා හරි මේ උදේට Instagram එකේ තියෙන මොනවා හරි බල ට්‍රාන්ස්ලේට් කර යන එක නැත්තම් මට හිතෙන මොනවා හරි දේවල් ටිකක් ෆෝන් එකේ ටයිප් කර ලිය යන එක. එහෙම කාලයක් තිස්සේ ලියපු සටහන් ටිකක් තිබුණා. ඉතින් මට හිතුණා ඒවා කියන්නේ එක moods වල මම ලියපුවා. සමහර දවස්වල හොඳටම gloomy mood එකක ඉන්නකොට සමහර දවස්වල මොන හරි දෙයක් දැක්කම සමහරවිට උදේට යන ට්‍රේන් එකට මිනිස්සෙක් පැන්නා මේ මොහොතට දැනෙන ඒ ෆීලින් එක ඔය වගේ එක දේවල් එතන තියෙන moods ඒක ඇත්තටම peppermint කියන්නේ මේ moods අටෝරාශියක් කියලා කියන්න පුළුවන් අපිට. ඉතින් එහෙම තමයි මේ එහෙම ලියපු සටහන් ටිකක් එකතු වෙලා ඒව මම FB දානකොට මට පේන්න ගත්තා ඒව කියවන මිනිස්සු අන ඔයා කොහොමද මේ වෙලාවේ මගේ මයින්ඩ් එක රීඩ් කරේ මම මේ වෙලාවේ මම ඉන්න මූඩ් එක මේක ඔයා කොහොමද හරියට මගේ හදවත කියෙව්වේ කියලා. ඇත්තටම එතකොට මට තේරුණා කියන්නේ මිනිස්සු බොහෝ දෙනෙක්ට මේක රිලේට් වෙනවා මේක මේ දැනෙනවා සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මං හිතුවා yes මේ ටික මම පොතක් විදිහට ගන්නවා කියලා. ඉතින්
එහෙම තමයි පෙපමින්ට් ආවේ. පෙපමින්ට් ආවේ. Yes. එතකොට එතනින් ෆ්ලෝරම වලට ගියේ. ඇත්තටම ඔයා ඉස්සෙල්ලම කවි ලිලක් ලයිලක් දෙකේ තියෙන වැඩි හරියක් කවි හරි ඒ වගේ දේවල්. ඊළඟට පෙපමින්ට් එක love doses පොඩ shots. and then ෆ්ලෝරම නවල් එකක්. ඔව්. ඒ විකාශය නවල් එකක් ලියන්න ඕනේ කියන තැනක හිටියා. මොකද මට ඇත්තටම නවල් එකක් ලියන්න කියන එක මුලින්ම කිව්වේ මේ අපේ ಭಾರತಿ වීරසිංහස. හැබැයි අර කියනවාගේ මම අයි කියන මම ලියන්න හයින කම්මැලි මිනිස්සෙක්. දැන් ওই ලිලක් ඇතුලේ පොඩි ෂෝට් ස්ටෝරීස් තියෙන අර භාගයට ලියලා නතර කරපුවා. හැබැයි දැන් අර සමහර දේවල් තියෙනවා ටාගට්ස් ආවට පස්සේ මේක කරලා ඉවර කරන්න ඕනේ ඊට පස්සේ මම නිදහස්නේ වගේ එකක් යනවානේ ඔළුවට. ඉතින් එහෙම තමයි ෆ්ලෝරාමාර් ලියන්න ගත්තේ. හැබැයි එක දිගට ලියවුන්නේ නැහැ. ඔක ලියන්න මට ලොකු වෙහෙසක් දරන්න ඕන. සමහර මාසවල මුකුත්ම ලියවුනේ නැහැ. සමහර මාසවල එක පරිච්ඡේදයයි. හැබැයි අන්තිමට ගියම එක දිගට ලිව්වා. එහෙම ලියලා තමයි ෆ්ලෝරාමාර් ලියවුනේ. හැබැයි ෆ්ලෝරාමාර් කියන්නේ සම්පූර්ණයෙන්ම පරිකල්පනයක් නෙමෙයි. ඒක සත්‍ය සිදුවීම් කිහිපයක් පාදක කරගෙන ආපු පරිකල්පන කියන පරිකල්පනෙත් ඇවිල්ලා ආපු ප්‍රබන්ධයක් කියන්න පුළුවන්. නමුත් ෆුල් ෆික්ෂන් එකක් නෙමෙයි ඒක. ඉතින් එහෙම තමයි ෆ්ලෝරාමාර් බිහි වෙන්නේ. දැන් අන්තිම එක හරි ඉන්ටරෙස්ටිං. මරනවා ආදරයට සමාන පදයකින් ප්‍රේමී ශබ්දකෝෂය. ඇත්තටම මම කියලා තියෙනවා මරනවා කියලා මම ආදරය කරපු මනුස්සයට. මත් කියලා තියෙනවා. ඇත්තටම මම කියලා දෙනවා මම කල්පනා කරේ කියවන ගම ඔයා කියවප එක හරියට ඔයාට එන ෆීඩ්බැක් ඔය අපේ ඔළුවේ එක තැන්වල වැඩ කරපු දේවල් ඔයා එකතු කරලා ලියලා තියෙනවා. ඒක මේක ගැන කියන්නකෝ. මරනවා. ඒක ඇත්තටම මම කියලා තියෙනවා. ඒ නිසා මම ඒක මගේ අතින් ලියවෙන්නේ එහෙමයි. කියන්නේ සමහර වෙලාවට ඒක එක ස්වර වලින් කියවෙන. දැන් සමහරට අපි අත එක ප්ලේෆුල් වෙන වෙලාවල් වලට මොකක් හරි එකකට මරනවා කියලා කියනවානේ අපි. සමහර වෙලාවට ඒක ඊට වඩා රූඩ් විදිහට රෞද්‍ර විදිහට කියවෙන වෙලාවල් තියෙනවා. කොහොම කරත් ආදරය කරන මිනිස්සු දෙනෙක් අතර ওই වචනේ හොමාරු වෙනවා නම් මම හිතනවා ඒක ප්‍රේමයේම තව එක වර්ෂන් එකක්. ඒක සමහරට අයිතිය හංගවන වර්ෂන් එකක්. කියන අපිට ඇත්තරම තව මිනිස්සෙගේ ජීවිතයක් ගන්න බෑනේ. අපිට උදුර ගන්න බෑනේ මරනවා කියන තව මිනිස්සෙගේ ජීවිතයක් උදුරා ගැනීමක්. නමුත් අපි ආදරය කරන්න ගත්තම අනිත් මිනිස්සෙගේ ජීවිතේට අයිතිවාසිකම් කියන පටන් ගන්නවානේ. සහ යම් ප්‍රමාණයකට යා අපිට අයිති කියලා හිතනවානේ. එතකොට අර යා ඉතිය හැඟවීම ටෙරිටරි යාගේ මේක මගේ ඔයා මගේ මට අයිතියක් යස් කියන එක තමයි මරනවා කියලා කියන්නේ. ඉතින් ඒක ඔව් ප්‍රේමී ශබ්දකෝෂයේදී ඒක ආදරේ හංගවන එක කෑල්ලක්. යස් කොටසක්. ඔව් යෂා රයිටර් කෙනෙක්නේ. හබියකට හරි කොහොමද ඔයා රයිටර් කෙනෙක්. ඔයාට ජෙලස් වෙලා තියෙන කවුරුද? ඔයාට මම මෙයා වුණා නම් කියලා හිතන රයිටර් කෙනෙක් ඉන්නවද? ඔව් මට ඇතරම මම දරුණුවටම කැමති රයිටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නම හැබැයි මේ කියන්නේ අපි කියන්නේ මේල් කැරක්ටර්ස්. එක්කෙනෙක් තමයි හරකි මුර්කාමි. අනිත් කෙනා මම ආසම කෙනා පවුල කොයියෝ. සහ හැබැයි දැන් කවි පැත්තෙන් ගත්තොත් මට වැඩියෙන් මිරිසියා හිතිලා තියෙන්නේ රුවන් බඳු ජීවයියගේ කයිවට. මේ මිනිස්සයා මේවා කොහොම ලියනවද මේ මිනිස්සයා? ඇත්තටම අපි ගත්තොත් බඳු ජීවයියගේ කවි දැන් එයා ලියන්නේ ඒවා ඇතුලේ මේ තියෙන්නේ මේ අපි පාවිච්චි කරන සමහරට ඒ ශබ්දකෝෂයමයි. හැබැයි අපි හැමදාම දකින මොනා හෝ දෙයක් අපිට නිකමටවත් හිතන්න බැරි කන්සෙප්ට් එකකින් මේ මිනිස්සයා හිතනවා. දැන් ඔයා හිතන කර මොකද්ද හැම නෙළුම් මල් පෙත්තක්ම ඔරුවක් කියලා කවියක් තියෙනවා. ගිලිහි වැටුණු මට හරියට ඒක මුල මතක නැහැ. බට් හැම නෙළුම් මල් පෙත්තක්ම දැන් අපි කොච්චර දකිලා තියෙනවද නෙළුම් මල් පෙති වැටිලා ගඟක පා වෙනවා. ඇත්තනේ දැන් අර ඒක මෙහෙම උඩ අතට නැවිලා හරියටම පොඩි ඔරුවක් වගේනේ පොඩි සත්තුන්ට අපි තුමු කූඹියෙක්ට අර ඔරුවක් වගේ පේන්න පුළුවන් නේ. ඉතින් ඒක අපිට නිකමටවත් ඒ වෙලට හිතිලා නෑනේ. දැන් එතකොට මේ මනුස්සයා මේක කවිය ඇතුළට අච්චර ලස්සනට ගත්තාට පස්සේනේ දෙයනේ ඌනේ මේක කියලා එයි මට මේක හිතුනේ නැත්තේ. අන්න ඒක කියලා හිතනවානේ. මට ඇත්තටම ඒක හැබැයි හරි ආදරණීය ඉරිසියාවක් කිසිම මේ අර අපි කියන්නේ envy feelings එකකින් අර තරහකින් එහෙම එන එකක් නෙමෙයි. කිසිම තරඟකාරීත්වයකින් යන දෙයක් නෙමෙයි. හරි ආදරණීය
ඉරිසියාව කියලා මං අයියත් එක්ක එකට හිටපු ප්‍රෝග්‍රෑම් එකක් අහලා තියෙනවා යාගෙන් මේ කොහොමද දෙයනේ ඒව ගන්න එහෙම කියලා. මට එහෙම ඉරිසියා හිතන මිනිසෙක් ඉන්නවනම් ඒ කියන්නේ ඇත්තට මේ රුවන් අයියා රුවන් බන්දු ජීවයියා එයාගේ කවි එක වෙන next level. ඒ කියන්නේ කියන්න වචන නැහැ. අනිත් එක්කන කල්පනා ඇම්බ්‍රෝස් අක්කා. එයාගේ කවිත් ඒ වල තියෙන හරි වෙන ඩෙප්ත් එකක්. ඒ කවි වල තියෙන හැබැයි හරිම ලස්සනයි. සහ එයාගේ ගොඩක් අර එයා කියවන පොතපතත් එක්ක එන කවිනේ දැන් අපි හිතමුකෝ වදරින් හයිට්ස් වලට එයා කවි කිහිපයක් ලියලා තියෙනවානේ. ඒ කවි එහෙම කියවලා ඉවරනකොට ඇඬෙනවානේ. ඉතින් එහෙම ඒ අරෙන්න සමනේ මම වැඩිපුර කියවන ට්‍රාන්ස්ලේෂන්ස් නේ. එතකොට ඔය පවුල කොයිය තමයි මගේ ආසම රයිටර්. මට මම එයාගේ හැබැයි ආසම පොත දැන් ගොඩ දෙනෙක් ආසමේ සන්තියාගෝ නම් සැරිසරන්නානේ ඇල්කෙමිස්ට් නේ. හැබැයි මම ආසම මේ එයාගේ වෙරොනිකා ඩිසයිඩ්ස් ටු ඩයි. වෙරොනිකා මැරෙන්න තීරණය කරයි. ඒක වෙන කන්සෙප්ට් එකක් අන්තිමට දෙනවා ෂොක් එකක්. මට හිතිලා තියෙනවා ඒ පොත මට ලියන්න පුළුවන් වෙලා නම් කියලා. මම ආසම කියන කට්ටිය තමයි ඊට අමතරව තව ගොඩක් ඉන්න රයිටර්ස්ලා අරුන්දති රොයි ඉන්නවා. මරියස් යොල්සා ඉන්නවා. එයාගේ බෑඩ් ගර්ල් මම ආසම කතාව එයාගේ බෑඩ් ගර්ල්. and තව ඉන්නවා මට මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ ඔළුවට එහෙම. තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඊට පස්සේ චේතන් භගත්ගේ පොත්වලට මම ආසයි. ෆිල්ම් එකක් බැලුවා වගේ හරි සිනමැටික් නේ යාගේ පොත්. එහෙම තමයි. ඉතින් මම රීඩර් කෙනෙක් විදිහට කියන්න ඒවා. ලංකාවේ ගත්තොත් මම කත්යාන අමරසිංහගේ පොත්වලට හරිම ආසයි කියවන්න. ඒක වෙන ලියන විදිහේ වෙනසක් තියෙනවා. බෝධිනී සමරතුංග අක්කගේ පොත්වලට මම හරිම ආසයි. ඒක තමයි. මේ ළඟකදී කියවපු හොඳම පොත මොකක්ද? නිකන් ලංකාවේ අපේ රයිටර්ස් ලගේ. මේ ළඟකදී කියවපු හොඳම පොත. අතර මට කියවීමේ සෑහෙන දුරකට මග ඇරිලා ළඟකදී කියවපු හොඳම පොත. මතක් වෙන්නේ නැහැ. මොකද මට මතක් වෙන්නේ නැති ප්‍රමාණයට පොත් සෑහෙන මග ඇරිලා. හැබැයි මම මේ ළඟදී කියව පොඩි පොතක්. චූටි පොතක්. ඒක ටිකක් යෝන් සාහිත්‍ය පැත්තට දාන්න පුළුවන්. හැබැයි ඒක හරි අමුතු කියන්නේ හරිම ලස්සන මේ හදවතට ලොකු බරක් දෙන්නෙත් නැති නමුත් හිතන්න යමක් ඉතිරි කරන දෙයක් තියෙනවා. රසිකා සෝලංගා රචිතගේ රන්වන්පත්. yes රන්වන්පත් කියන කතාව මම හරි ආසයි ඒකට. ඒක හරිම ලස්සනයි. ඒක තමයි මම ළඟකදී කියවපු මම හිතන්නේ කියන්නේ මට දැනුණ පොත. හොඳයි කියන්න පුළුවන් මට දැනුණ පොත. ටිකක් මේ ටිකේ කියවගෙන යනවා. නමුත් සේපියන්ස් කියවනවා මේ ටිකේ. ඒක හිමින් කියවන්න පුළුවන් පොතක්. ඒක දිගට ලොකුවට කියවන්න පුළුවන් පොතක් නෙමෙයි. ඒ ටික තමයි. out of records මමත් ඒක පටන් ගත්තා මේ කියවන්න. පළවෙනි පිටු කීපේ කියවලා දැන් හෙබි යනවා. අයන් මල්කම්ගේ අකුරු පොතට මම හරි ආසයි. ඒක මාර දැනුම් බ්ලොට් කියන්නේ අපි කියන්නේ මාද දැනුම් සම්භාරයක් තියෙන පොත. මාරියා පොතත් ලස්සනයි. yes මට මාරියා කියවන්න බැරි වුණා, ගන්න බැරි වුණා. හැබැයි අකුරු වලට ආසයි මම මල්කම්ගේ. මොනවාද ඔයාගේ අලුතෙන් එන වැඩ? අලුතෙන් එන වැඩ කියන්නේ මේ අවුරුද්ද ඇත්තට මොකුත් නැහැ. මේ අවුරුද්දේ මම අයිස් ගහනවා කියන්නේ. ඒ අයිස් නේ. මේ අවුරුද්දේ ලියන්නේ කියන්නේ ලියනවා මම day to day FB එකේ ලියන එක ඒවා ලියන දැන් මගේ අර motivation නෙමෙයි sorry ඒවා motivation නෙමෙයි නිකන් මට හිතෙන ඒවා මගේ thoughts notes ඒ ටික ලියනවා යරෙන්න පොතක අදහසක් තියෙනවා මේ අවුරුද්දට නැහැ. ලබන අවුරුද්දේ හෝ ඊට පස්සේ අවුරුද්දේ මුල වගේ පොතක් එන්න ඉඩක් තියෙනවා. ඉඩක් තියෙනවා කියන්නේ අපිට පොඩ්ඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න පුළුවන්. ඔව් හැබැයි මේ අවුරුද්දේ එපා. මේ අවුරුද්දේ මම පොඩ්ඩක් නිදහසේ ඉන්නවා. ඔයාලා හරි ලස්සන ෆෑන් බේස් එකක්. චුටි ළමයි, යන් ළමයි, පිරිමි ළමයි කියන්නේ ජෙන්ඩර් මේව එකක් නැහැ. ඔයාගේ වටේ ඉන්න කට්ටිය ලොකු පිරිසක් ඉන්න හැම පැත්තෙම මට ආදරය කරනවා. මොනවද කියන්න තියනවාද?
එයාලා තමයි මගේ සම්පත. ඇතරම මම ලිවීම ඇතුලේ යම් දෙයක් උපයාගත්තා කියලා කියනවා නම් ඇත්තටම අපි දන්නවා ලිවීම ඇතුලේ අපිට මේ මූල්‍යමය පැත්තෙන් ලොකුවට දේවල් උපයන්න බෑ ලංකාවේ. සහ ලිවීම ඇතුලේ මම හැමතිස්සෙම හිතනවා සහ මම හැමතිස්සෙම කියන දේ තමයි සාහිත්‍ය ඇතුලේ මිනිස්සු ලියන්න පුළුවන් මිනිස්සු සාහිත්‍යයෙන් උපය ගන්න ඕන ප්‍රධානම දේ ගෞරවය කියලා. සාහිත්‍ය ඇතුලෙන් ගෞරවය උපයා ගැනීම කියන්නේ වෙන කතන්දරයක්. ඒක මං හිතන්නේ නෑ හැම මිනිස්සෙක්ටම කරන්න පුළුවන් දෙයක් කියලා. මම උපයගත්තේ යම් දෙයක් තියෙනවා නම් මං හිතන්නේ ඒ පිරිස. එයාලා හරහා මට ලැබෙන ආදරය සහ ගෞරවය වා කියන වගේ ඒකට මේ එක වයස් සීමාවක් නෑ. මට ඉන්න ගොඩාක් වයසක අවුරුදු 70 ගණන් වල වගේ අයත් ඒ කියන්නේ රීඩර්ස්ලාත් ඉන්නවා කතා බහ කරන. ෆ්ලෝරා මාර් දැන් මේ තුන්වෙනි පාරට කියවන ලෙඩි කෙනෙක් ඉන්නවා. අතර මේ අපේ කවුද? ಭಾರತಿසගේ අක්කා. එයා හරි ආසයි මේ පොතට. සහ තව ඒ වයස් සීමාවල අය ඉන්නවා. ඊපස්සේ පොඩි අවුරුදු 18 ඉඳලා කැම්පස් වෙනකන් ළමයි පිරිසක් ඉන්නවා. අයි මැද වයසේ පිරිසක් ඉන්නවා. ඉතින් එයාලා තමයි ඇත්තටම මගේ උත්තේජනය. මට ලියන්න මාව උත්තේජන කරන්නේ එයාලා ඩේ ටු ඩේ මට දෙන එයාලගේ අදහස් සහ ඒගොල්ලන්ට කොහොමද මම ලියපුවා දැනුනේ කියන දේ එයාලා කියන එක. ඉතින් එයාලට කියන්න තියෙන ඇත්තටම මම ආදරෙයි කියන එක තමයි මම ආදරෙයි සහ ගොඩක් ස්තුතියි මම ලියන දේවල් වලට ආදරය කරනවට මට ආදරය කරනවට මට තව ලියන්න ඕනේ කියලා හිතෙන්න තැනට මට ජීවිතේ ලස්සන කරනවට ස්තුතියි. ඉතින් ඒෂ thank you very much ආවට ලස්සන ආදරය ගැන කියලා දුන්නාට ආදරය ගැන හිතන එක කිව්වට අපි මගේ අලුත් පොතක් එක්ක හම්බ වෙමු. ගොඩක් ස්තුතියි මට එන්න කියලා කිව්වට සහ ලස්සන කතා බහක් ගෙනිච්චට අපි ආයෙ හම්බ වෙමු.